ඉතින් මං ඇත්තටම මේක මම පොඩි. අවුරුදු 20 22. ඉතින් මම මේක බොහොම සංයමයෙන් ඉඳගත්තේ. එහෙමයි. ඇත්තටම මං ඒක හිටපු මහත්තයෙක්වත් කතා කරේ නෑ. මොකද මම හිතුවේ ඒ පොඩි වයසට ඉතින් හිතන මේ විදිහට මහා ලොකු දැනුගත් කෙනෙක් වෙන්න ඇති කියලා. ඉතින් මම ඒක මම ගියා දේශනාව කළා එන ගමන් අහම්බෙන් මේ ළමයා මගෙත් එක්ක කතාවට වැටුණා. දැන් මගේ ඔළුවේ චිත්‍රය තිබුණේ මෙයා හොඳ උගත් මහා කොහේ හරි ආයතනයක ප්‍රධානියෙක්. මේ වගේ වාහනයක් පාවිච්චි කරන්න බෑනේ. එහෙමයි. සාමාන්‍ය මිනිහෙකුට. හැබැයි මේ කෙනාම මගෙත් එක්ක කතාවට වැටුණා. කිව්වා ස්වාමීන් වහන්සේ අද මම මේ ඉන්න තැන ගැන මම හරි ආඩම්බරයි කිව්වා. මම ඇයි කියලා. ස්වාමීන් වහන්සේ මේ වගේ වාහනයක් පැද්දට මම සමාජයේ ලොකු මිනිහෙක් නෙමෙයි කිව්වා. මට ඊට පස්සේ තමයි මේ කතාව අහන්න හිතුනේ. ඊට පස්සේ මෙයාගේ කතාව කියාගෙන ගියා. මෙයාගේ පුංචි කාලේ තාත්තා නැහැ. අම්මා විතරයි. හරිම දුප්පත් කෙනෙක්. ඔයගේ අම්මා උයපු කැම්ප් එකකට දෙකක් තමයි හැමදාම හෙට මෙහෙට ඉගෙනගෙන නැහැ ලොකුවට. මෙයාට ඉගෙන ගන්න මේ ආර්ථික ශක්තියක් තිබිලා නැහැ. අවසානයේ අම්මත් එක්ක සහයෝගයෙන් මෙයා ගියා කියන ජීවිතේ. ටික ටික යනකොට ඒ ඔස්සේ මෙයාට එයාලට ෆුඩ් බයිසිකලයක් අරගෙන අම්මා හදන කැම ටික කඩවල වලට දාලා මේ දියුණු වීමේ මාවත මෙයා මට මේ ටික කිව්වා. කියලා මම කියන්නේ එක තැනක් මෙයා මාර විදිහට මට කිව්වා ස්වාමීන් වහන්සේ ජීවිතේ මට වරදින්න තියෙන එක තැනක් හම්බුණා කිව්වා. ආයෙත් ජීවිතේ වරදින්න එක තැනක් හම්බුණා. ඒ තමයි ස්වාමීන් වහන්සේ ජීවිතේ සිගරට් එකක් බිව්වේ එකම එක වතාවයි කිව්වා. හැබැයි මෙහා මේ මුකුත් අවබෝධයක් ඒ කියන්නේ මහා මේක ඉගෙන ගත්තු කෙනෙක් නෙමෙයි. අද ඒක එයා ඒ වෙනකොට හෝටල් තියෙන කෙනෙක්. ඒ වෙනකොට ජීවිතේ. ඒ කියන්නේ යන්න එයා ඒ ජීවිතේ හොඳ දියුණුවකට ගිහින් මෙයා ඒ දියුණුවට යන්න එයා මම මෙතන මතුවින්ද කියන්නේ. එයා ඊට පස්සේ මම ඔතනද තේරුම් ගත්තේ කියලා. නෑ ස්වාමීන් වහන්සේ මම නොදන්නකම මම සිගරට් එකක් බිව්වා කිව්වා. හැබැයි මම මේ සිගරට් එක බොනකොට මට තේරුණා කිව්වා මේ බඩපපුව පිච්චෙනකොට මේක ජීවිතේට එච්චර හොඳ දෙයක් නෙමෙයි. ස්වාමීන් මම එදා මේක අතහැරියා. මං අරක්කු බිව්වක එකපාරක් ජීවිතේ. එකපාරක් බිව්වා. හැබැයි ඒක බොනකොට මට තේරුණා කිව්වා මේකත් එක්ක මේ ගමන යන්න බෑ කියලා. මං එතනම ඒක අතහැරියා ස්වාමීන් වහන්සේ. අද මම ඉන්න තැන ගැන මටම සතුටුයි ආඩම්බරයි. මොකද අද සාසනෙන්නේ මහා දවැන්ත දේවල් කරන කෙනෙක් බවට පත් වෙලා මං කියන්නේ අර අගති 4කට ගිහින් බලන්න ඡන්දය නිසා හෝ කැමැත්ත නිසා අරවට ඇබ්බැහි වුණානේ. ඔව් දැන් ගොඩක් අය සමහර වර්තමානයේ කැමැත්ත නිසා ඇබ්බැහි වල ඇඩික්ට් වෙලා ඒ නිසා ඔහුගේ ජීවිත සම්පූර්ණ විනා අන්න භාග්‍යතුන් දේශනා කරනවා. ගෘහපති පුත්‍රය ආර්ය ශ්‍රාවකයා. එහෙනම් මේ ශාසනයේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන. ඔකේ මේ ආර්ය කියන වචනේ හරි වටිනවා. ආර්ය දුර්ලභ අහන්න වචනයක්. ආර්ය කියන එක හරි වටිනවා. මොකද හේතුව ආර්යානන් දස්සාවි. ඔහු ආර්යනාසලා අඳුනනවා. ආර්ය ධර්මයේ ශ්‍රවණය කරනවා. මෙන්න මේ ශ්‍රාවකයා ගෘහපති පුත්‍රය කවදාවත් නේව ඡන්දාතින් ගච්ඡති. කවදාවත් ඡන්දයෙන් අගතිට ගිහින් තීරණ ගන්නේ නැහැ.